Hi, welcome to my YouTube channel. ඉතින් අද මම මෙයත් එක්ක පේරාදෙණියේ ආර්ට්ස් ෆැකල්ටි එකේ පොඩි රවුමක් දාන්නයි යන්නේ. මම මේ ඇවිත් නැවතිලා හිටියේ පේරාදෙණියේ කැම්පස් එකේ සංගමිත්තා ගර්ල්ස් හොස්ටල් එකේ. ඉතින් හොස්ටල් කැන්ටින් එකෙන් උදේට කාලා තමයි අපි දෙන්න කැම්පස් එක බලන්න ගියේ. බලන්නකෝ මෙතනත් ගොඩක් ලස්සනයි නේද? ඉතින් මුලින්ම අපි ආවේ මෙතනට. මහාචාර්ය දිරිවීර සරච්චන්ද්‍ර විසින් නිර්මාණය කරපු සිංහබාහු මනමේ වගේ නාට්‍ය ගණනාවක් වේදිකාගත වුණු සරච්චන්ද්‍ර එලිමහන් රංගමණ්ඩ තමයි මේ. A few moments later. ඉතින් මෙහෙම chat එකකුත් දාගෙන යන ගමන් අපි ඊට පස්සේ ආවේ මෙතනට. මෙතන වම් පැත්තෙන් තියෙන ලවර්ස් ලේන් එකලු. එතනින් යන්න පුළුවන් කපල්ස් උනායට විතරලු. දකුණු පැත්තෙන් තියෙන ෆ්ලවර්ස් ලේන් එකලු. එතනින් යන්න පුළුවන් සිංගල් අයටලු. ඉතින් මෙහෙම තමයි මට මෙයා කිව්වේ. මොකද මෙයානේ මේ කැම්පස් එකේ ඉන්නේ. ඔන්න දැන් ඉතින් අපි මේ ඇවිදගෙන යන්නේ මල් පාර දිගේ. මෙතන හවසට සින්දුවකුත් අහගෙන ඇවිදගෙන යන්න තිබ්බනම් ඒක වෙනමම වයිබ් එකක්. මේ තියෙන්නේ අක්බාර් පාලම. ඉතින් මේක හදද්දී යොදාගෙන තියෙන ඉංජිනේරු තාක්ෂණ වේදිය නිසාම තමයි මේක කැම්පස් එකේ තියෙන ලස්සනම තැන් වලින් සුවිශේෂී වෙන්නේ. මේ තියෙන්නේ කැම්පස් එකේ ඇවිදිද්දී ගත්ත තවත් ලස්සන වීඩියෝස් ටිකක්. ඉතින් මේ තියෙන්නේ පේරාදෙණියේ කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එක. ඉතින් මම මේක බලන්න තමයි මෙහෙට ආවේ. කාලාවකාශය 2026. මේකට බාජි සුසාන්, හිරුවන් හෙට්ටිආරච්චි, යසස් මැදගෙදර, දිලු වගේම වස්තිලත් ඇවිත් හිටියා. මේක ඕගනයිස් කරලා තිබුණේ පේරාදෙණියේ කැම්පස් එකේ ඉංජිනේර් ෆැකල්ටි එකේ. එයාලා මේක ඕගනයිස් කරලා තිබුණේ එයාලා කරන අරුණැල්ල කියන ප්‍රෝග්‍රෑම් එකක් වෙනුවෙන්. ඉතින් අරුණැල්ල කියන ප්‍රෝග්‍රෑම් එකකින් වෙන්නේ අපේ රටේ පාසල් වල ඉගෙන ගන්න ළමයි වෙනුවෙන් එයාලට උදව් කරන එක. එදා මේක බලන්න ඇවිත් ඔඩියන්ස් එකේ හිටපු කිසිම කෙනෙකුට නම් මේ දවස් අමතක වෙන එකක් නැහැ. මොකද ඒක මාරම ලස්සන විදිහට ඕගනයිස් කරලා තිබුණා. ඉතින් අපි බලමු කොහොමද කාලාවකාශ ෂෝ එක තිබුණේ කියලා. Nesila vilama sedila pevila keruwa pemaka villa trutikama මේක බලලා ඉවර වෙලා හන්තානට පායන හදත් බලාගෙන අපි හොස්ටල් එකට ගියා. ඔන්න ඉතින් දැන් මම යන්න තමයි යන්නේ. ඒත් මට යන්න කලින් මෙයා කිව්වා අපි සහස් වෙනටත් ගිහින් යමු කියලා. මොකද එතන රසම රස අච්චාරු තියෙනවා කියලා. මම නම් ඉතින් අච්චාරු පෙරේතෙක් නෙවෙයි. හැබැයි ඉතින් මටත් හිතුණා ගිහින් අච්චාරු කාලා රස කොහොමද කියලා බලන්න. මෙතන අපිට අච්චාරු ගන්න කලින් කාලා රස බලන්නත් පුළුවන්. ඉතින් මෙතන අච්චාරුවක් වෙන්නේ රුපියල් 100ක් විතරයි. ඔයාලත් මේ පැත්තට ආවොත් අනිවාර්යයෙන්ම මෙතනට ඇවිල්ලා අච්චාරු කාලා බලන්න. මොකද ඇත්තටම මෙතන අච්චාරු මාරම රසයි. ඉතින් ඔන්නෝම තමයි මම පේරාදෙණියේ කැම්පස් එක වටේ පොඩි රාමුකුත් දාලා කාලාවකාශ ෂෝ එකත් බලලා හපව ගෙදර ආවේ. ඉතින් මම ඔයාලට මෙයා ගැන කිව්වේ නෑනේ. මේ ඉන්නේ හසිත. අපි දෙන්න A levels කරන කාලේ ඉඳලම හොඳම යාළුවෝ. ඉතින් මෙයා තමයි මට කිව්වේ අර කැම්පස් එකේ මෙහෙම ෂෝ එකක් තියෙනවා. ඔයා ෆ්‍රී නම් ඇවිත් බලලා යන්න කියලා. ඉතින් මම මෙහි ආවට පස්සේ මාව බලාගෙන මාව ගෙදර එන්න හපව බස් එකටත් ගෙනෙත් දැම්මා. ඉතින් thank you ඔයාට. ඉතින් අදට vlog එක ඉවරයි. අපි ආයෙමත් vlog එකකින් හම්බෙමු. ඉතින් මගේ YouTube channel එකත් subscribe කරන්න. bye.